ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් අද මට ලැබුණා. මේක එනකම්මයි මම බලාගෙන හිටියේ. මොකද මම ගොඩක් ආසාවෙන් මේ ස්ටෝල් එක ඕඩර් කරේ. අද තමයි යාලා අපිට ඒක ඩිලිවර් කරේ. ඉතින් මට නම් ඉවසෙල්ලක් නැහැ මේක කඩලා සෙට් කරලා බලනකම්. ඉතින් දවස් දෙක තුනක් තියාගෙන බොහොම මාරුවෙන් ඉවසගෙන ඉඳලා තමයි අද මේක සෙට් කරන්න හදන්නේ. මොකද හස්බන්ඩ්ව අල්ලගන්න ඕනේ වැඩේට. මට තනියෙන් කරන්න බෑ. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට කිව්ව මතක ඇති මේ ස්ටෝල් එක මම ඕඩර් කරේ AliExpress එකකින්. ඊට කලින් මම ෆ්‍රාන්ස් ඇතුලේ බැලුවා කොහොමද ප්‍රයිසස් මොනවාද තියෙන්නේ කියලා. ඉතින් මෙහි බලනකොට ගොඩක් මිල අධිකයි ස්ටෝලර්ස් තියෙනවා සාමාන්‍ය ගානට. ඒත් ඒකේ ක්වොලිටි එක එච්චර නැහැ. මම හිතන විදිහට නැහැ. ඉතින් එක එක දේවල් හින්දා මම ඔන්ලයින් චෙක් කරාම මට මම ආස කරන විදිහේ ස්ටෝලර් එකක් ගන්න පුළුවන් වුණා. ගොඩක් අඩු ගානකට. මොකද මෙහි ස්ටෝලර්ස් ගොඩක් මිල අධිකයි. ඉතින් මම මේ ස්ට්‍රෝල එක ගත්තේ යුරෝ 200ට අඩුවෙන්. නමුත් මෙහි තියෙන ස්ට්‍රෝලර්ස් ඔක්කොම මම බැලුවම 280න් ඉහළ 280යි 350යි 450යි එහෙම එක එක ගණන් වලට එක එක ක්වොලිටි වලින් තියෙනවා. හොඳ බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඉතින් එහෙම ගන්න ආශා කෙනෙක්ට අවශ්‍ය කෙනෙක්ට එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් හොඳ හයිය තියෙන ස්ට්‍රෝල එකක් බලලා ඔන්ලයින් ඕඩර් කරලා රිවිව්ස් කියවල එහෙම චෙක් කරලා බලලා ඕඩර් එකක් දාන්නත් පුළුවන්. බොක්ස් එක ඕපන් කරපු ගමන්ම උඩම තියෙන වීල්ස් ටික ස්ටෝල් එකේ වීල්ස් ටික ඒගොල්ලෝ වෙනම තමා පැක් කරලා තියෙන්නේ. ඒ වීල්ස් ටික අයින් කරාට පස්සේ තියෙනවා කාර් සීට් එක. ඊට පස්සේ තමයි බැසිනෙට් එක තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඒගොල්ලෝ පිළිවෙලට මේ විදිහට එකින් එකට පැක් කරලා සේෆ්ටි වල තිබ්බා. කිසිම දෙයක් ඩැමේජ් වෙලා තිබ්බේ නැහැ. අපි බලමු මේක සෙට් කරනකොට ඉස්සරහදී කොහොමද කියලා. මුලින්ම ෆ්‍රේම් එක එළියට අරගෙන ඉන්න ඕනේ. ෆ්‍රේම් එක සෙට් කරලා තමයි ඊටු ටික ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් ෆ්‍රේම් එක අරගෙන මේ විදිහට දිග හැරලා අපි බිමින් තියලා තමයි ඊටු වීල්ස් ටික සෙට් කරගන්න යන්නේ. ෆ්‍රේම් එක තිබ්බ බෑග් එකේම තිබ්බා මගේ වින්ටර් කවර් එකයි, බැසිනෙට් එකේ වින්ටර් කවර් එකයි, සමර් කවර් එකයි, මේ බෑග් එකයි. ඉතින් මේ තුනම මට ෆ්‍රී හම්බ වෙන්නේ. බෑග් එකයි, වින්ටර් එකටයි, සමර් එකටයි ලැබෙන කවර්ස් දෙක. මේ කවර්ස් නම් අනිවාර්යෙන් ඕනේ. මොකද බැසිනෙට් එක කවර් කරනකොට මේ දේවල් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ හින්දා. ඉතින් අර කලින් අර මම කිව්ව විදිහට දිග අරගත්ත ෆ්‍රේම් එක තමයි මේ තියෙන්නේ බිම තිබ්බහම. තාම මේකේ රෝද හයි කරලා නැහැ. දැන් තමයි රෝද ටික එළියට අරගෙන බලන්න ඕනේ මොන මොන සයිස් වල රෝදද ඒක කොයි තැනටද මැච් වෙන්නේ කියලා. මේ තමයි ස්ට්‍රෝල් එකේ ලොකුම වීල්ස් දෙක. ඒ දෙකෙන් පිටිපස්සට මට මතක විදිහට මේකේ ප්‍රමාණේ අඟල් 8ක් 10ක් වගේ. ඒ තරම් විශාලයි මේ වීල්ස් දෙක. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සඟවාගෙන ඉතින් මේ විදිහට බෑග්ස් වල තිබ්බ ඔක්කොම දේවල් අපි කඩලා අරගෙන සෝෆා එක උඩින් තියාගත්තා. මේ තමයි බැසිනෙට් එක. මෙතන තියෙන්නේ අනිත් කවර්ස් ටික. එහා පැත්තේ කෙළවරේ තියෙන වීල්ස් ටික. දැන් අපි හදන්න තමයි යන්නේ. ඉතින් හදනකොට ඔයගොල්ලෝ මේ පොතෙන් බලාගෙන චෙක් කරගන්නත් පුළුවන් මොන මොන විදිහට වීල්ස් හයි කරන්නේ කියලා. කොයි කොයි තැන් වලටද එන්නේ. එතකොට කාර් සීට් එක හයි කරනවා නම් නැත්නම් බැසිනෙට් එක හරි හයි කරනවා නම් කොහොමද හයි කරගන්න ඕනේ? ඒවැ කවර්ස් කොහොමද හයි කරන්න ඕනේ? ඉතින් මේ හැම දෙයක්ම මේකේ තියෙනවා. මේක නැත වුණත් ඔයගලන්ට හිතලා හයි කරන්න පුළුවන්. මහ ලොකු දෙයක් නෑ. හරිම ලේසි මේක හයි කරගන්න එක. මේක තමයි මං කිව්වා ලොකුම වීල් එක. පිටිපස්ස වීල් දෙක හයි කරගත්තාම ඉස්සරහා වීල් හයි කරගන්න ලේසි.
ඉතින් වීල් එක නිකම්ම ඇතුළට බස්සන්න තමයි තිබ්බේ. මොනවත් කරන්න නැහැ. ඇතුළට බස්සනකොටම පොඩි සද්දයක් එනවා වීල් එක හරියට සෙට් වෙනකොට. ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් වීල් එක හරියටම බැහැලා ෆිට වෙලාද තියෙන්නේ කියලා ලූස් නැහැයි කියන එක ඔයගලන්ට එකෙන් චෙක් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඊළඟ වීල් එකත් හයි කරගන්නවා. වීල්ස් ටික හයි කරගෙන ඉවරයි. ඔයගලන්ට පුළුවන් මේ ඉස්සරහා තියෙන වීල්ස් දෙක ඕනනම් කෙලින් අතට විතරක් තියලා 360 කැරකෙන්නේ නැති වෙන්න ලොක් කරගන්න. ඒ වුණාට අපි නම් 360ම කැරකෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. මොකද ඉස්සරහා රෝඩ් එක හැම වෙලේම හැම පැත්තටම කැරකෙන්න ඕනේ. එතකොට තමයි අර කපල ටක් ගාලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඔයගලන්ට එහෙම යූස් කරන්න නැත්නම් අන්ලොක් කරලා තියාගන්නත් පුළුවන්. ඉතින් අපිට මුලින්ම ඕන වෙන්නේ කාර් සීට් එක හින්දා අපි කාර් සීට් එක තමයි ස්ටෝල් එකකට ෆික්ස් කරලා තියාගන්නේ. බැසිනෙට් එක දැම්ම අවශ්‍ය නැති හින්දා ඒක අපි අරන් තියනවා. නමුත් මම ඔයගලන්ට පෙන්නනවා අවසානයේ ඒක කොයි වගේද කියලා. ඉතින් මේක තමයි අපේ කාර් සීට් එක. බබාට කම්ෆර්ටබල් විදිහට තියෙනවා. හොඳ හයියටත් තියෙනවා. ඉතින් අපි හොස්පිටල් එකටත් ගෙනියන්න ඕන හින්දා අපි දැන් එළියෙන් තියාගන්නේ අපිට ලේසි පහසු වෙන විදිහට මේක තමයි ස්ටෝල් එකට හයි කරලා. මේ කාර් සීට් එක මෙහෙමම හයි කරන්න බෑ ස්ටෝල් එකට. මේකට හයි කරන්න දෙපැත්තෙන් පොඩි බාර් දෙකක් තියෙනවා. ඒ දෙක හයි කළා ඕනේ ස්ටෝල් එකට දාන්න. එතකොට තමයි ස්ටෝල් එකේ හරියට ෆිට වෙන්නේ. එහෙම නැත්නම් මේක හයි කරන්න බෑ. ඉතින් අපිටත් ඒක අමතක වෙලා ඒක දෙක හයි කරන්න නැතුව තමයි හයි කරන්න ගියේ මුලින්. ඉතින් මේ විදිහට ඒ බාර් දෙක අරගෙන මේ විදිහට කාර් සීට් එකට හයි කරන්න ඕනේ. ඒකත් හරිම ලේසි. මේ හැම එකක්ම නිකම්ම ප්ලග් කරන්න විතරයි තියෙන්නේ. එතකොට සද්දයක් එනවා හරියට ෆික්ස් වුණාම. මේ රතු පාට බටන් එකකින් ආපහු එක ගලවලා ගන්නත් පුළුවන් බටන් එක ප්‍රෙස් කරාම. ඉතින් මම දැකපු විදිහට මේ හැම රතු පාට බටන් එකක්ම එබුවාම මොකක්ම හරි ඒකේ ඔප්ෂන් එකක් තියෙනවා. දැන් මේකේ රතු පාට බටන් එක එබුවාම මේක ගලවන්න පුළුවන්. එතකොට දැන් ওই හැන්ඩල් එකත් එක්ක තියෙන රතු පාට බටන් එක එබුවාම හැන්ඩල් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඕන විදිහට. ඉතින් මේ හැම රතු පාට බටන් එකක්ම මේකේ කොටස් ගලවන්න හරි හයි කරන්න හරි තමයි යොදාගෙන තියෙන්නේ.
තමා අපිට ලැබිච්ච බැසිනෙට් එක. මේකේ මේ කවර් එක සිප් එකකින් තමයි සෙට් කරන්න තියෙන්නේ. සිප් එක දැම්මට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් බබෙක්ට හරිම පහසු විදිහට තමයි මේව හදලා තියෙන්නේ. ඇත්තට මේක ඇත්තටම පහසුයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් ඕඩර් කරා කියලා කිසිම දෙයක අඩුවක් නැහැ. හැමදේම හරි විදිහට ඇවිල්ලා තිබ්බා. හරි හයිය විදිහට මේ ස්ටෝල් එක තිබ්බා. ඉතින් ඒක සෙට් කරාම ස්ටෝල් එකට මේ විදිහට තමයි පෙනුම තිබ්බේ. ඉතින් මේක සෙට් කරනකොට ඔයගලන්ට ඉස්සරහා පස්ස මාරු කරලා සෙට් කරගන්න පුළුවන්. දැන් අපි සෙට් කරලා තියෙන බබාට පාර පේන විදිහට. එහෙම නැත්නම් මේක අනිත් පැත්ත හරවලා අපිව පේන විදිහට ස්ටෝල් එකේ හයි කරන්නත් පුළුවන්. මේක තමයි ස්ටෝල් එකේ තියෙන තර්ඩ් ඔප්ෂන් එක. බබා ටිකක් ලොකු වුණාට පස්සේ වාඩි වෙලා යන්න පුළුවන් විදිහට මේ විදිහට ඇල කරලා හදන්න පුළුවන් සීට් එක. ඉතින් මේ ඔප්ෂන් තුනම තියෙන හින්දා තමයි මම මේ ස්ටෝල් එක තෝරගත්තේ. එහෙම නැත්නම් කාර් සීට් එක වෙනම ගන්න තියෙනවා, බැසිනෙට් එක විතරක් තියෙන එක ගන්න තියෙනවා. ඊට පස්සේ බබා ටිකක් ලොකු වුණාට පස්සේ වාඩිලා යන්න පුළුවන් විදිහ වෙනම ස්ට්‍රෝලර්ස් තියෙනවා. ඉතින් එක එක විදිහව තියෙනවා. මම තුනම තියෙන එකක් තෝරගත්තේ. ඒකෙන් එක අතකින් මුදල් ඉතුරුයි. ඔප්ෂන් තුනක්ම තියෙන හින්දා එහෙම නැත්නම් ඉතින් අවශ්‍ය කෙනෙක්ට අවශ්‍ය වයසට හරියන විදිහට ස්ටෝල් එකක් තෝරලා ගන්නත් පුළුවන්. මේ විදිහට තමයි වින්ටර් කවර් එක සෙට් කරන්න තියෙන්නේ. ඒකෙත් සිප් එකක් තිබ්බේ වටේටම. සිප් එක දාලා මෙතන උඩ අර ටික් දෙක දාන්න තමයි තිබ්බේ. මේ වගේම තමයි සමර් කවර් එකත්. ඒකත් මේ වගේම සිප් එකකින් තමයි සෙට් කරන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසි. මේකේ ලොකු දෙයක් නැහැ. දැක්කහම තේරෙනවා මේක මේ විදිහට කරගන්න තියෙන්නේ කියලා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මීට අමතරව මට ලැබිච්ච දේවල්. මීට අමතරව මට මේක ලැබිච්ච දේවල් තමයි ලොකු බෑග් එකක් හම්බුණා. අවශ්‍ය කරන දේවල් ඩොකියුමන්ට්ස් හරි අවශ්‍ය නම් බබාගේ දේවල් හරි මොනවාම හරි දාගෙන යන්න පුළුවන් විදිහේ ලොකු බෑග් එකක්. ඒ බෑග් එක ඇතුලේ ගොඩක් ඉඩ තිබ්බා. මේ තමයි මට ලැබිච්ච සමර් කවර් එක. ඉතින් දැන් වින්ටර් සීසන් එක හින්දා මට සමර් එක අවශ්‍ය නැහැ. මම දැනට ඒක බැසිනෙට් එක ඇතුලේම දාලා තියෙනවා. නැති වෙන්න. නැත්තම් ඒක මගේ අතින් මිස් වෙන්න පුළුවන් සමහරලාට. මොකද මේ දවස් ටිකේ ගොඩක් වැඩ ඒ දේවල් එක්ක. මේ තමයි මට හම්බෙච්ච ගිෆ්ට් එක. මේක ඒගොල්ලෝ මට මේ වගේ පැක් දෙකක් කියලා තිබ්බා. මේක මොස්කිටෝ net එකක්. මේක කාර් සීට් එකටම දාන්න තියෙන එකක්. කාර් සීට් එකේ කුෂන් එක උඩට මම දැන් දාලා පෙන්නයි. මෙන්න මේ විදිහට තමයි ඒක දාන්න තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් ඒ වෙනට ඔයගොල්ලන්ට බ්ලැන්කට් එකක් දාලා කවර් කරගන්නත් පුළුවන්. සීට් එක විතරක්. ඒ කියන්නේ සීට් එකේ තියෙන කුෂන් එක විතරක් බබාට කම්ෆර්ටබල් මදි කියලා හිතනවා නම් ඕගොල්ලන්ට කැමති විදිහේ දෙයක් ඒකට පාවිච්චි කරන්න පුළුවන් බබාට පහසු වෙන විදිහේ. ඉතින් මේ පැක් එකේ මට හම්බුනේ මේ කවර් එකයි, මොස්කිටෝ net එකයි, රේන් කවර් එකයි. රේන් කවර් එක නම් සෑහෙන වටිනා අත්‍යවශ්‍යයි ඒක වින්ටර් එකේ. මොකද වින්ටර් සීසන් එකේ හිම වැටෙනවා, වහිනවා, සීතල වැඩි. ඉතින් හැම වෙලෙම බබාව කවර් කරගන්න රේන් කවර් එකක් ඕනේ. ඉතින් මේ බිප් එක හම්බුණා. ඒ වගේ මට අයිටම්ස් 4ක් හම්බුණා. එයින් පැක් 2ක් තිබ්බා. ඉතින් මං ස්ටෝල් එක ඕඩර් කරාම මට ඇඩිෂනල් ඒගොල්ලෝ ගිෆ්ට් එකක් විදිහට ඒපුත් පැක් 2ක් තමයි. ඒ පැක් 2. ඉතින් මේක තමයි අපේ බබාගේ අලුත් වාහනේ. ඉතින් මම මේක හරිම ආසාවෙන් අපේ බබාට යූස් කරනවා ඉස්සරහදී. ඉතින් ඉස්සරහදී බලමු අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම අදට ගිහිල්ලා එන්නම්. බයි.